ඒ ඩයලොග් වලට තමයි මේ ගහන්නේ POTV කැඩ් එක. සෝෆා එකක් උඩ වාඩිලා කුඩයක් ඉහළගෙන හරි යට වතුර වැටෙනවා. නෝ සිග්නල් කියලා දේ දුන්නේ වර්ණ 7 පෙන්නනවා. ඒ කියන්නේ පොඩ්ඩක් හැරෙනවා, එලයින් වෙනවා, පොඩ්ඩක් ඇන්ගල් වෙනවා. ඔය ඇන්ගල් එකත් එක්ක ඔන්න දැන් මෙතනට කෙලින් වෙන්නේ නැහැ. මොකද්ද? මොකටද එන්නේ නැත්තේ? හරි මේ ඩිස්ක් එකට මේ සිග්නල් එක රිසීව් වෙන්නේ නැහැ. හරි මේ මොකද මම කියන්නේ? අර සාමාන්‍යයෙන් ඔයාලට එක්ස්පීරියන්ස් වෙලා ඇති. අර සාමාන්‍යයෙන් මේ මට කියන්න සාමාන්‍ය ඩයලොග් ටීවී පාවිච්චි කරන්නේ නැහැ. ඩයලොග් ටීවී. හරි මම හිතනවා දැන් ඔයාලා ගොඩක් කට්ටිය ඩයලොග් ටීවී නැත්නම් ඔය POTV කියන ඔය සාමාන්‍ය ඔය ටෙලිවිෂන්ස් මේ ලයින්ස් දෙන ගොඩක් කට්ටිය පාවිච්චි කරන සාමාන්‍ය සැට මේ සාමාන්‍යයෙන් දැන් බහුතරයක්ම පාවිච්චි කරන ඔය දෙකනේ. හරි සාමාන්‍ය බටපොළ ටීවී පාවිච්චි කරන අයත් ඉන්නවා. හරි එතකොට මේ නේද? හරි බටපොළ ටීවී පාවිච්චි කරන අයත් ඉන්නවනේ. හරි දැන් මේ ප්‍රශ්නයක් තියෙන්නේ මොකද්ද උතන? ඩයලොග් ටීවී වල නැත්නම් ඩයලොග් ටීවී නැත්නම් මේ සැටලයිට් එකෙන් ඔයාට නෝට් වෙලා ඇති දැන් ඔය ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි අර සාමාන්‍යයෙන් මේ ටෙලිවිෂන් එකෙන් ඔයා මොන හරි දෙයක් බලද්දි හරිද? හරි බල ඉද්දි මොකක් හරි පොඩි වැස්සක් ආවට පස්සේ හරි නැත්නම් සාමාන්‍ය විදිහට ගෙරෙව්වත් ඇති. හරි ගෙරෙව්වත් ඇති. හරි ඊට පස්සේ නැත්නම් පොඩි පොදක් හරි නැත්නම් ලොකු නිකන් අර හුලගක් වගේ ආවට පස්සේ හරි ටිකක් අර සාමාන්‍ය විදිහට තියෙන නිකන් සාමාන්‍ය විදිහට සාමාන්‍යයෙන් අපිට වේගෙන් හමන හුලගක් හරි ඔය වගේ දෙයක්. හරි හැමෝට පස්සේ මේ මොකක්ද වෙන්නේ? නෝ සිග්නල් කියලා දේ දුන්නේ වර්ණ 7 පෙන්නනවා. දැන් නම් අර නෝ සිග්නල් කියලා නිල් පාට මේ තනි තිරයක් පෙන්වන්නේ. ඉස්සර නම් මට මතකයි. තාමත් එහෙමත් දන්නේ නැහැ. ඩයලොග් ටීවී ළඟදී පාවිච්චි කරේ නෑ මම. සාමාන්‍ය දේ දුන්නේ වර්ණ 7 වගේ අර ඉරි ඔයා දන්නවා ඇති. හරි ඕක පෙන්නන. හරි දැන් ඔතනදී මේ ඇයි එහෙම පෙන්වන්නේ හේතුව? දැන් ඔයා POTV පාවිච්චි කරන කෙනෙක් නම් හරි POTV පාවිච්චි කරන කෙනෙක් නම් මම හිතනවා මේ හරිද සාමාන්‍යයෙන් ඔයාලට මේ එක්ස්පීරියන්ස් එක හරි POTV පාවිච්චි කරන කෙනෙක්ට නැති වෙලා ඇති. මොකද එයාට සාමාන්‍ය වැස්තර ප්‍රෙස්ක්‍රිප්ෂන් මට අර ඉස්සර මතකයි අර කාවිංග පෙරේරද මන්දා අර සාමාන්‍යයෙන් මේ අර පුඩුවක වාඩිලා සෝෆා එකේ වාඩිලා අර පොඩි ඇඩ් එකක් මතකද? මතක සාමාන්‍ය මට නම් මේක සාමාන්‍ය යන්තම් දෙක ගොඩක් කල් එහෙම ඇඩ් එක මතක කට්ටි ඉන්නවා නම් මේ කියන්නේ හරි සාමාන්‍යයෙන් මේ ගොඩක් කල් ඒ කියන්නේ සාමාන්‍යයෙන් එයා මොකද්ද කරන්නේ? මේ අර සෝෆා එකක් උඩ වාඩිලා කුඩයක් ඉහළගෙන හරි යට වතුර වැටෙනවා. හරිද? එනවා වැස්සක් වගේ පෙන්නනවා. හරි වතුර වැටෙනවා. ඒතර වතුර වැන්නට පස්සේ දැන් මෙයා කියනවා මොකක්ද කියන්නේ? හරි සාමාන්‍යයෙන් කියනවා මේ ඒ ඩයලොග් වලට තමයි මේ ගහන්නේ POTV කැඩ් එක. හරි. එතකොට කියනවා වතුර වැටෙනකොට මේ අපි නම් වැස්සට මේ වැස්සට හරි ගෙරෙව්වට අපි නම් වැඩ කියලා. එයා ටීවී එක බලනවා සෝෆා එක උඩ ඉඳගෙන මේ වතුර වැටෙනවා කුඩයක් ඉහළගෙන. හරි. ඒ ගැහුවේ කාටද? ඩයලොග් වලට. හරි. දැන් මොකක්ද මේ ඩයලොග් වලගේ මේ තියෙන ප්‍රශ්නේ? හරි අපි ඉස්සෙල්ලා බලමු POTV එකට ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැති හේතුව මොකක්ද කියලා. හරි සාමාන්‍ය POTV එකේ සාමාන්‍යයෙන් ඔයාලට කනෙක්ෂන් එක එන්නේ හරි POTV එකක් තුල කනෙක්ෂන් එක ඔයාගේ ගෙදර දක්වා පැමිණෙන්නේ හරි සාමාන්‍යයෙන් ගයිඩඩ් මීඩියා එකක් විදිහටද නැත්නම් මේ අන්ගයිඩඩ් මීඩියා එකක් විදිහටද? හරි. ඔයා දන්නවා මේක නියම මාධ්‍යයක් නැත්නම් ගයිඩඩ් මීඩියා එකක් විදිහට තමයි ඔයාට ගෙදරට මේ කනෙක්ෂන් එක ටීවී කනෙක්ෂන් එක ලැබෙන්නේ. හරි බොහෝ දුරට ටෙලිෆෝන් එකක් සමහරවිට ලෑන්ඩ් ලයින් එකක් ගත්තට පස්සේ ඒ ආස්ට්‍රීම්ම දෙනවා. දැන් එයාලගේ තුනක් තියෙනවා ලයින්ස් තුනක්. ඒ ප්‍රධාන අංග තුනක් තියෙනවානේ. කොයි ලෑන්ඩ් ලයින් එක හරි ඊට පස්සේ ඉන්ටර්නෙට් ලයින් එක ඊට පස්සේ ටීවී කනෙක්ෂන් එක. දැන් ඔය ඒ එක ලයින් එක දැන් එක මේ කණු ටික ඔස්සේම ඔය මාර්ග ටික යොමු වෙලා ඔයාට මේ ලයින් එක ගෙදරට දෙන්න පුළුවන්. හරි ඒ නිසා POTV එකේ හරි අපිට දැන් සාමාන්‍ය අපි හිතමු හුලකට වැස්සට හරි ඒතකොට ඒ ලයින් එකේ දත්ත සම්ප්‍රේෂණය කිසිදු බාධාවක් වෙන්නේ නැහැ. හැබැයි ඩයලොග් ලගේ කිසිම ලයින් එකක් ඔයාට නියම මාධ්‍යයක් විදියට හරි ඔයාලා ගෙදරට එන්නේ නැහැ. එහෙනම් කොහොමද ඒකේ සාමාන්‍යයෙන් දත්ත සම්ප්‍රේෂණය සිදු වෙන්නේ? හරි දැන් සාමාන්‍යයෙන් මේ ඩයලොග් ටීවී ලගේ හරි මේ කතන්දරයක් නේ දෙන්නේ. දැන් ඔයා දන්නවා මට චිත්‍ර අදින්න බෑ පොඩ්ඩක් නිකන් අගන්න නිකන් කතන්දරේ මොකද්ද වෙන්නේ කියලා. සරල දැනුම මේ ලොකු විස්තරයක් කියන්නේ නැහැ මෙතනදී. නිකන් සරලව යම්කිසි අදහසක් දෙන්න ඔයාට බලාපොරොත්තු වෙන්නේ. මම කියන මෙයාලගේ මේ ප්‍රශ්නය තියෙන හේතුව මොකක්ද කියලා. හරි. දැන් ඔයා හිතන්නකෝ මේ තමයි ඔයාලා ගෙදර කියලා. හරි. ඔයාලා ගෙදර තියෙනවා. ඔය ගෙදර උඩනේ සාමාන්‍ය වහල උඩනේ මේ සැටලයිට් එක හයි කරන්නේ. හරි. අපි කියන ඩිස්ක් එක හයි කරන්නේ. හරිද? සැටලයිට් එකේ ඩිස්ක් එක සැටලයිට් එකෙන් සිග්නල් එන ඩිස්ක් එක. හරි. ඒකෝර සාමාන්‍යයෙන් මේ ඔය ඩිස්ක් එක හයි කරාට පස්සේ දැන් මම මෙහෙම පොඩ්ඩක් ඩිස්ක් එක ගන්න යම් මයික් එක ඔය ගෙදරට යත් තියෙනවම නේද? හරි. ඔයාලා දැකලා තියෙන විදිහ. හරි. දැන් ඔක යාලා අලයින් කරලා හයි කරනවා. දැන් ඔයා වහල උඩ නැගලා මේ නේද? එක පැති වලට හරවලා සිග්නල් ස්ට්‍රෙන්ත් එක බලලා තමයි මෙයා මේ අලයින් කරන්නේ මේ අදාළ ඩිස්ක් එක. දැන් මේ ඕක එලයින් කරාට පස්සේ ඕකට සිග්නල් එන්නේ මොකක් මගින්ද? හරි. සැටලයිට් කනෙක්ෂන් එකක් මගින් තමයි ඕකට සිග්නල් ලැබෙන්නේ. දැන් සැටලයිට් එකෙන් කනෙක්ෂන් එක එන්නේ කොහමද? හරි සාමාන්‍යයෙන් අපි දන්නවා සිග්නල්ස් වර්ග කිහිපයක් තියෙනවා. හරි එතකොට රේඩියෝ වේව්ස් තියෙනවා ඊට පස්සේ මයික්‍රෝවේව්ස් තියෙනවා. හරි ඊට පස්සේ ඉන්ෆ්‍රාරේඩ්ස් දෙනවා. ඔය ප්‍රධාන ආකාරයේ රේස් ටිකනේ ඔය ටික. හරි එතකොට දැන් ඔතනින් අපේ මේ ඩයලොග් නැත්නම් ඩයලොග් ටීවී කනෙක්ෂන් එකට නැත්නම් මේ ඩිස්ක් එකට සිග්නල් එකෙන් දැන් අර ස්ටාර්ලින්ක් එකෙත් ඔය වගේ කතන්දරයක් වෙන්නේ. දැන් ස්ටාර්ලින්ක් එකෙත් මේ මම කියන සිග්නල් මේකම තමයි එන්නේ. හරි සිග්නල් වර්ගෙම තමයි එන්නේ. දැන් මෙතනත් එන්නේ මේ වගේ කතන්දරයක්. හරි ඒතර දැන් අපි සාමාන්‍යයෙන් මේකෙදි මයික්‍රෝවේව් එකක් විදිහට අපි කතා කරන ශුද්ධ තරංගයක් විදිහට තමයි සිග්නල් එක කොහෙදන්ත කොහෙද දෙන්නේ?
ඔය දැන් දෙන්නේ. හරි. ඔයා ඔය දන්න සැටලයිට් එකට අපි කතා කරන චන්ද්‍රිකාව කියලා මේ චන්ද්‍රිකාවක් වගේ පේනවද දන්නේ නැහැ මේක. හරි. චන්ද්‍රිකාව ඉදලා හරි කොහොමද දෙන්නේ? අපේ මේ ඩිස්ක් එකට තමයි සිග්නල් එක එන්නේ. දැන් අපි බලන්න ඕන මේක දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන මේ සැටලයිට් එකෙන් සිග්නල් එනකොට හරි වහිනකොට ගොරවනකොට නැත්නම් අර ගොරවන කියලා මම දැස්කේ අකුණු ගහනකොට හරි නැත්නම් ඊට පස්සේ පොඩ්ඩක් නිකන් තදට හුලගක් එහෙම හමනකොට හරිද දැන් මේ ප්‍රශ්නේ වෙන්නේ එතකොටනේ. හරි එතකොට මේ ප්‍රශ්නේ වෙනකොට මොකක්ද මේකට හේතුව වෙන්නේ? එහෙනම් අපිට යන්න වෙනවා මේ අදාළ සිග්නල් එකේ ලක්ෂණ බලන්න. හරි අදාළ සිග්නල් එකේ මොන වගේ ලක්ෂණ තියෙන්නේ කියලා අපිට බලන්න. අද මේ මයික්‍රෝවේව්ස් වල මොනවද තියෙන ලක්ෂණ සාමාන්‍යයෙන් තියෙන ලක්ෂණයක් තමයි ප්‍රධානම ලක්ෂණේ. මේකට ඔබ්ජෙක්ට්ස් හරහා යෑමේ හැකියාව නැහැ. හරි. ඕක ප්‍රධාන හේතුවක් මෙන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්න. හරි ඔබ්ජෙක්ට්ස් හරහා යෑමේ හැකියාව නැහැ. ඒතර ඔබ්ජෙක්ට්ස් හරහා යෑමේ හැකියාව නැහැ කියන්නේ සාමාන්‍යයෙන් මේ දැන් මේක හරහා මොකක් හරි වස්තුවක් තියෙනවා මේ වස්තුව හරහා දැන් උදාහරණයක් අපි ගමු මෙහෙම බිත්තියක් හරි මොකක් හරි තියෙනවා කියලා. හරි මේක හරහා මෙන්න මේ සංඥාව වෙනවා සිග්නල් එක එනවා. අනිත් පැත්තට යන්න තරම් මෙයා ස්ට්‍රෙන්ත් එකක් නැහැ මෙයාගේ ශක්තියක් නැහැ. අන්න ඒක තමයි කියන්නේ මේ ඔබ්ජෙක්ට්ස් හරහා යෑමේ හැකියාව අවමයි කියලා. හරි මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි දැන් ඔය කතන්දරේ නිසා තමයි ප්‍රධානව මෙන්න මේකට තව එකක් තියෙනවා මේකේ සංඥාව ගමන් කරන්නේ බොහෝ විට සරල රේඛීයව. හරි කියන්නේ අර්ථාගතදා මෙහෙන් ආස්යෙන් රිංග කොහොම යන්නේ. හරි ඒක එකක්. හොඳ ලක්ෂණ කිහිපයක් තියෙනවා මේකෙදි. ඔය ප්‍රධාන ඔය ලක්ෂණ දෙක නිසා තව මේකේ තව ලක්ෂණ තියෙනවා. දිගුරු ටෙම්පරේචර් මේක යොදා ගන්නවා අපි. සැටලයිට් එකක් යොදා ගන්නවා ළඟපාත තියෙන එකක් නෙමෙයි මේක. හරිද? හරි දැන් මේ වගේ ලක්ෂණ අපිට උවමනා වෙන කතන්දරයට අදාළ ලක්ෂණ දෙක අපි බලමුකෝ. හරි ඒතර මේකේ තියෙන මේ ප්‍රධාන මෙන්න මේ කතන්දරේ නිසා තමයි මෙන්න මේ සිදුවීම සිදු වෙන්නේ. දැන් ඔයා දන්නවා සාමාන්‍ය වහිනකොට මොකද්ද වෙන්නේ? වහිනකොට දැන් ඔන්න පිටුම වැස්සක් වහිනවා. හරි මේ වහිනකොට මේ වැස්ස වහින්නේ ඔයා දන්නවා සාමාන්‍යයෙන් අර සල්ල රේඛිය කෙලින් නෙවෙයි වහින්නේ ඇත්තටම. හරි කෙල්ලුන් නෙවෙයි ඔක හුලගත් එක්ක සාමාන්‍ය පොඩ්ඩ ඇද වෙලා වගේ තමයි. හරි මේ වර්ෂාව පතිත වෙන්නේ. හරි දැන් ගෙදරට පතිත වෙන ගමන් තියෙන්නේ. හරි පොදක් ගියා නම් ඇති ඉතින්. හරි මේ සිග්නල් එක දැන් අපි දන්නවා සාමාන්‍ය අවකාශයේ තියෙනවා කියලා. හරි නේද මේ සිග්නල් එක සාමාන්‍ය අවකාශයේ තියෙන සිග්නල් එක. එතකොට සාමාන්‍යයෙන් මේ අපි හිතමු දැන් මේ වැහි බිඳුව හරි වැහි බිඳු රැටෙන බිඳු කියලා හිතමු. මේ බිඳුවට මේ අදාළ සංඥාව මේ සිග්නල් එක හරි මේ බිඳුවට ගියාට පස්සේ මේ බිඳුවට පති වුණාට පස්සේ මේක මේ බිඳුව හරහා යෑම දැන් මම කියන ඔබ්ජෙක්ට්ස් හරහා දැන් වැහි බිඳුව කියන්නේ මෙතනට දාලා වස්තුවක් විදිහට ගන්නකො හරිද වස්තුවක් විදිහට ගත්තට පස්සේ මේ වැහි බිඳුව හරහාත් මෙයාට යා ගන්න බැරි කමක් තියෙනවා මෙතනදී ඔන්න ඔය ප්‍රශ්නේ නිසා හරි ඔන්න ඔය ප්‍රශ්නේ නිසා මේ වැහි බිඳුව හරහාත් යා ගන්න බැරි මෙයාගේ හැකියාව නිසා මෙයාගේ තියෙන දුර්වලතාවය නිසා මොකක්ද වෙන්නේ හරි මෙයාට මේක හරහා යා ගන්න බැරි නිසා මෙයා මෙතනට මේ වැහි බිඳුවට පතිලා පොඩි වර්තනයක් වැහි බිඳුවත් එක්ක පොඩි වර්තනයක් නැත්නම් දත්ත විනාශය නැත්නම් වර්තනයක් බොහෝ දුරට වර්තනයක් සිදු වෙනවා. දැන් ඔයාලට මතක ඇති මේ ඩිස්ක් එක ඇල්ලුවේ ලස්සනට ඇලයින් කරලා මේ සැටලයිට් එකේ සිග්නල් එක හොදනම තියෙන මේ ස්ථානයට. දැන් හැබැයි මේ වර්තනය සිදු වුණත් එක්ක මේ තියෙන මේක එකක් විතර නේ එක එක පැත්තට වර්තනය වෙනවා. හරි සිග්නල් එක හතර වටේ විහිදෙනවා. දැන් මේ සරල රේඛීය යන්න තියෙන බොහෝ දුරට සරල රේඛීය කියන්නේ රේඛීයම යන කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. හරි බහුතරයක් මේක සරල රේඛීයව තමයි ගමන් කරන්නේ. ඒතර ඔය ප්‍රශ්නෙත් එක්ක සාමාන්‍යයෙන් මේ සිග්නල් එක හරි එහා පැත්තට මෙහා පැත්තට වර්තනය වෙන ගතියක් තියෙනවා. කියන්නේ පොඩ්ඩක් හැරෙනවා, එලයින් වෙනවා, පොඩ්ඩක් ඇන්ගල් වෙනවා. ඔය ඇන්ගල් එකත් එක්ක ඔන්න දැන් මෙතනට කෙලින් වෙන්නේ නැහැ. මොකද්ද වෙන්නේ නැත්තේ? හරි මේ ඩිස්ක් එකට මේ සිග්නල් එක රිසීව් වෙන්නේ නැහැ. ඔය කතන්දරෙත් එක මොකද්ද මේ සිග්නල් එක හතර වටේ ගිහිල්ලා හරි හතර වටේට පදිනවා. ඒ කියන්නේ සිග්නල් එක හරියට අදාළ ගාහකයා වෙත යන්නේ නැහැ. හරි රිසීවර් එක වෙතට යන්න හැකියාවක් නැහැ. මේ තියෙන ඩිස්ක් එකට යන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ නිසා මොකද්ද වෙන්නේ? මෙයාට මෙතනින් සෙන්ඩ් කරන data ටික මෙතනින් එන්නේ නැති නිසා හරි මෙතනින් එන්නේ නැති නිසා නැත්තම් භාගයට වගේ එනවා. දැන් ඔයාලා දන්නවා ඩයලොග් ටීවී ලගේ මොකද්ද වෙන්නේ? හරි ඒක යාලා ඇත්තටම ඩයලොග් ටීවී හොදයි කියලා එකක් තමයි ගොඩක් channels අපිට බලා ගන්න පුළුවන් මේ ක්‍රමයේදී ඔස්සේ. හරි පිටරට channels ගොඩක් අපිට බලන්න පුළුවන්. හරි ඒකත් එක්ක සාමාන්‍යයෙන් තව ඔප්ෂන් එකක් තමයි ඒ කියන්නේ පිටරට channels ටික බලනකොට අමතරව මේකේ අර dots නැතිව ඒ කියන්නේ සාමාන්‍යයෙන් HD clear එකෙන් අපිට මේකෙදි සාමාන්‍යයෙන් අර හොද clear එකක් එක්ක සාමාන්‍යයෙන් අපිට රූම එනවා. හරි ඕක තමයි මෙයාලා මාකට් කරන්නේ. එතකොට දැන් ඔතනදී හරියට data සම්ප්‍රේෂණය වුණේ නැත්නම් හරි දැන් ඔය බටපොල ඇන්ටනාවේ වල සාමාන්‍ය මත බටපොල ඇන්ටනාවේ සිග්නල් එන්නේ මොකද්ද? සාමාන්‍ය රේඩියෝ වේව් එකක් විදිහට ගුවන්විදුලි තරංගයක් විදිහට. දැන් බටපොල ඇන්ටනාවේ සාමාන්‍යයෙන් අර සාමාන්‍ය විදිහට අර අපේ සංඥාවක් ගමන් කරන සාමාන්‍ය ආකාරයට ගමන් කරන ඔබ්ජෙක්ට් හරහා යාමේ හැකියාවක් තියෙනවා. ඔය ස්ට්‍රින්ග් එකක් තියෙනවා. හරි ඒවත් එක්ක හරි අපිට සාමාන්‍යයෙන් සම්ප්‍රේෂණයක් කරගන්න පුළුවන් ගුවන්විදුලි තරංග ඔස්සේ. හැබැයි දැන් කුළුණු ආශ්‍රයෙන් තමයි ඒකට එතකොට සංඥාවල යොමු වෙන්නේ කුළුණකින්. හරි එතකොට මේ ගුවන්විදුලි තරංග වලින් ඔය වගේ කතන්දරයක් වෙන්නේ. හරි දැන් අපි මේ ගැන කතා කරොත් ඕක තමයි ප්‍රධානම කතන්දරේ වෙන්නේ. හරි සාමාන්‍යයෙන් මෙන්න මේ වහින වෙලාවට සිග්නල් නැති වෙන හේතුව මොකද මෙයාට රිසීව් වෙන්නේ නැහැ. අදාළ මේ මෙහින් සෙන්ඩ් කරන සිග්නල් එක. හරි දැන් හුලක වෙලාවට දැන් හුලක වෙලාව වහින්නේ නැත්නම් ඒත් මේ ප්‍රශ්නේ එනවනේ. ඒකට හේතුව මොකද්ද? හරි ඔයා දැනගන්න මේ සංඥාව හුලකට යනවා. හුලකට යනවා සංඥාව. ඔව් යනවා. හරි කවුරු යන්නේ නැහැ කියලා කිව්වොත් ඒක ඔයාලට බලා ගන්න පුළුවන් මෙහෙම.
හරි සංඥාවක් කුලකට යන්නේ නැහැ කියලා කවුරුත් තර්ක කරොත් හරි ඔයා පොඩ්ඩක් මේ මෙන්න මේක කරලා බලන්න. ඔයා පොඩ්ඩක් ෆෝන් එකේ හරි ඉතින් රවුටර් එකක් තියෙනවා Wi-Fi on කරගෙන නැත්නම් hotspot on කරගෙන හරි ඊට පස්සේ වෙනත් ෆෝන් එකකින් Wi-Fi on කරගෙන හරි නැත්නම් ඔයා data connection එක normal data connection එක on කරගෙන හරි එතකොට මේ ඔයා try කරන්න පොඩ්ඩක් fan එක උඩරිම දාලා හරි fan එකෙන් table fan එකක් වගේ use කරන්න. හරි fan එක උඩරිම දාලා fan එක ගාවට phone එක ඉස්සරහට ගෙනියලා හරි ඔයා මොනවද search කරලා බලන්න. හරි ඒ time එක හරියට calculate කරගන්න. time එකේ අර stable මෙහෙමයි signal strength එක stable තියෙන තැනකට යන්නේ. හරි දැන් එකපාරට දැන් අර සමහර කාමර තියෙනවා ජනේලේ මෙහා පැත්තේ signal තියෙනවා ජනේලේ මෙහා පැත්තේ signal නැහැ. හරිද? තියෙනව නේද එහෙම? හරි තියෙනවා කියලා මං හිතනවා. ඒ වගේ තැනක නෙමෙයි මං සාමාන්‍යයෙන් අර හොඳ strength එකක් අර stable විදිහට strength එක තියෙන හරි signal strength එක stable වෙන දලා තියෙන තැනකට ඔයා මෙහෙම කරන්න. එතනට fan එක ගෙනල්ලා හරි පොඩ්ඩක් අල්ලලා ඊට පස්සේ මේ බලන්න කාලය කොච්චරක ඒක load වෙන කොච්චර කාලයක් ගියාද. හරි ඒ මොහොතේ මේ ෂණිකව එහා පැත්තට ටක් ගාලා fan එක අයින් කරලා බලන්න කොච්චර කාලයක් ගියාද කියලා. අනිවාර්යෙන් කාලය අඩු වෙනවා මොකේද? fan එක ඔයා අයින් කරලා කුලක නැති වෙලාවේ ඔයා මේක කරොත්. හරි මං හිතනවා එතනදී දැන් ඔතනදී ඔය ප්‍රශ්නේ ඇති වෙන නිසා සාමාන්‍ය විදියට ඔයාට මෙන්න මේ ගැටලුව එතනදී තියෙන මොකක්ද හේතුව? කුලකට යනවා සිග්නල් එක. අන්න ඒ හේතුව නිසා මොකක්ද වෙන්නේ? හරි මෙතනදී අපිට සිග්නල් එක හරියට රිසීව් එක විතර යෑමේ හැකියාවක් නැහැ. ඒතර අකුණු ගහනකොට මොකක්ද වෙන්නේ? අකුණු ගහනකොටත් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඔය එකක අර නොයිසස් ඉගෙන ගත්තා නේද? එකක නොයිසස්. ඔය අකුණු ගහනකොට මම කිව්වා සාමාන්‍යයෙන් ඒ නොයිස් එකක් ඇති වෙනවා. ඔය නොයිස් එක නිසා සංඥාව හානි වෙන්න පුළුවන්. ඔය අකුණු ගහනකොටත් ඒ අදාළ කතන්දරේම වෙන්න පුළුවන්. අකුණු ගහන ගොඩාක් අකුණු ගහන වෙලාවට ඉතින් මේ ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. දැන් මේකට සාපේක්ෂව එතනදී ඇති වෙන බාධා අඩුයි. හැබැයි මේ ඒ කතන්දරේම ඇති වෙන්න පුළුවන්. ඉතින් ඕවා තමයි ප්‍රධාන හේතුව. මේ ඩයලොග් ටීවී එකට සිග්නල් නැති වෙන්නේ. තව එකක්. අර සාමාන්‍යයෙන් ඔය බටපොල දැන් ඔය බටපොල ඇන්ටනා වල මේ කතන්දරේ නෑනේ ඇත්තටම. හරි වහින්ලාට ලොකුට වහින්ලාට අඩු වෙන අවස්ථාවක් තියෙනවා. හැබැයි ලොකුට වැස්සොත් තමයි ඔය කතන්දරේ වෙන්නේ. හරිද මේ ගුවන්විදුලි තරංගය කියන්නේ ගුවන්විදුලි තරංග නැත්නම් රේඩියෝ වේව්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපිට මොනවද? ඔබ්ජෙක්ට් තරහා යෑමේ හැකියාව තියෙන තම පොඩි ස්ට්‍රෙන්ත් එකක් තියෙන සිග්නල් එකක්. ඒතර මේ ගුවන්විදුලි තරංග කියන්නේ. ඒතර දැන් මේකත් එක්ක සාමාන්‍යයෙන් මේ ගුවන්විදුලි තරංග වල තියෙන මේ ප්‍රශ්නෙත් එක්ක අපිට පුළුවන් සාමාන්‍ය විදිහට මේ අදාළ දත්තේ රිසීව් වෙනවා රිසීවර් එක විතර අපිට සාමාන්‍ය විදිහට අදාළ කටයුතු කරගෙන යන්න පුළුවන්. හැබැයි දැන් ඔයා දැකලා සාමාන්‍ය විදිහට මේ අර ගොල්ලි තරංග පාවිච්චි කරන දැන් බටපොල ඇන්ටනා ගොඩක්ම අර කදුකර ප්‍රදේශවල නේ. දැන් ඔයා කැන්ඩි වගේ ඉන්නවා නම් හරි දැන් ඔයා මොකක් හරි මාතලේ ඔයගේ කදුකර ප්‍රදේශයක ඉන්නවා නම් දැන් ඔයාට පොඩ්ඩක් හොඳට try කරලා බලන්න. නැත්නම් ඔය වෙන තැනක ඉන්න කෙනෙක් මේ පැත්තට ගියාට පස්සේ බලන්න ගොඩාක් තියෙන satellite TVs. හරි ගොඩාක් තියෙන satellite TVs. ඒ කියන්නේ radio waves පාවිච්චි කරන ඒ TVs connections නැත්තම් අඩුයි එතන. හරි හේතුව තමයි අඩු වෙන්න සාමාන්‍යයෙන් ඒ වගේ තැන්වලදී අපිට මොනවද කදු වැඩි අර ගුවන්විදුලි තරංගයක් වුණාට ඒ ස්ට්‍රෙන්ත් එකත් මදි සාමාන්‍යයෙන් අපි ඇතුළට යන්න. හරි දැන් ওই ටික තමයි මට කියන්න තියෙන සාමාන්‍යයෙන් මේ ඔය දේවල් සම්බන්ධව. මම හිතනවා මේ දෙක ගැන තේරුම් ඇති කියලා. හරි අපි එහෙනම් ඊළඟ ලියා ගමු. හරි